මොකද කරන්නේ උතන්ට වෙලා? හා? මොකද කරන්නේ? මේ මුදට පයින් කියලා බැලුවේ. විකාර කරන්න එපානේ. පයින්. විකාර කරන්න. Hola, bom dia. ඉතින් P3 in Europe channel එකට ඔයාලා ඉතින් සාදරයෙන් පිළිගන්නවා. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අපි මේ explore කරන්නේ යුරෝපය, පෝර්චුගල්. ඉතින් අපි මේ channel එක ඔයාලට කියනවා කොහොමද යුරෝප වලට එන්න තියෙන ලේසි ක්‍රම කොහොමද එන්නේ, කාටද එන්න පුළුවන්, එන්න පුළුවන් ලේසි ක්‍රම සහ මේ තියෙන details ඔක්කොම අපි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න, channel එක subscribe කරන්න. ඉතින් කනෙක්ට් එකේ ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද අපි වීඩියෝ එක අරගෙන ආවිලා තියෙන්නේ අපි බබාව චුට්ටක් පාක් එකකට එක්කන් ආවා. අපේ ගෙවල් ගාන ඉඳලා බර්ඩ්ස්ලට එයා ෆීඩ් කරන්න මේ ඇවිත්යා කෑම ගන්නවා. ඉතින් කුරුල්ලෝට වෙලා ඉන්නවා කායයකට ගාවට වෙලා. මේක බර්ඩ් පාක් එකක්. ඒකයි ගොඩක් මේ බර්ඩ්ස්ලා එතන ඉන්නේ. ඉතින් මේක අපේ ගෙවල් ගාව ඉඳලා කිලෝමීටරයක් වගේ දුරින්නේ තියෙන්නේ. බර්ඩ්ස් පාක් එකක් කියන්නේ බර්ඩ්ස්ලා ඔබ්සර්ව් කරන්න පුළුවන් මෙතන අපිට. ඉතින් බබාව බයිසිකල් පදින්න තමයි එක්කගෙන ආවේ. මේ තියෙන ට්‍රෑම් එකක්. මේක අර ට්‍රේල් පාරක තමයි එකත් යන්නේ. පොඩි බස් එකක් වගේ. ඉතින් හරිම ලස්සනයි මෙතන. සීතලත් වැඩි. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් අය ඇවිල්ලා මේ මෙතන ඉන්න කුරුල්ලන්ට කෑම දෙනවා. ඔය දැන් ඔක්කොම කුරුල්ලෝ ටික යන්නේ අර ඒ ඉන්න මිනිස්සයා කෑම දෙනවා නේද? අපි දවසක කෑම දෙන්නේ වීඩියෝ එකක් ගෙවමු. ඔව්. නේද අපේ පුතා බලාගෙන ඉන්නේ යාට හරි ආසයි. එයා කියන අපිට ෆොටෝ එකක් ගන්න කියලා කුරුල්ලට කන්න දෙන එක. බලන්න ගොඩක් කුරුල්ලෝ එනවා, එක එක જાති අය ඉන්නවා. ගොඩක් අර සීගල්ස්ලා එහෙම ඉන්නේ නේද? දැන් ගොඩාක් වෙලා කෑම දුන්නා. අර ඇතින් පේන්නේ බ්‍රිජ් එක නේද? බ්‍රිජ් එක. ඒක මේ ලෑන්ඩ්මාර්ක් එකක් වගේ තමයි. පෝටු කිව්වම මේ බ්‍රිජ් එක හරි ප්‍රසිද්ධයි. අපි ඉන්නේ මේ පෝර්චුගල් වල පෝටු වල. පෝටු කියන සිටි එකේ සිටි සෙන්ටර් එක තමයි මේ. ඔය තියෙන පාක් එකේ නම මේක බර්ඩ් පාක් එකක්. ඒක තමයි දා ගහලා තියෙන එතන. ඉතින් හරිම ලස්සනයි. ගොඩාක් අය එන්ජොයි කරනවා. ගොඩාක් පොඩි ළමයි, වයසක අය, කපල්ස්, ඒ වගේම පෙට්ස්ලා ගොඩාක් අය පාක් එකේ ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. ඔය උතන පේන ෆැමිලි එකක් එයාලා බාස්කට් බෝල් ප්ලේ කරනවා. මේ ෆැමිලි එකම ඇවිල්ලා එතන. ඉතින් අපිටත් ඕන කෙනෙක්ට එතන මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. තරම බිම එහෙම හරි පිරිසිදුයි නේද? කිසිම කොලයක්වත් මුකුත් නැහැ. බබා සෙල්ලම මෙතන සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තියෙන. එතන බිම දාලා තියෙන මේ වැලි. උඩින් ඉඳලා උතන වැටුණත් එතනම ළමයි උතන කීප දෙනෙක්ම වැටුණා. ඒ විදිහට සෙල්ලම් කරන්න ගිහිල්ලා මේ ලොකු වැලි තට්ටුවක් තියෙන්නේ. මේකට වැටුණාට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ බබාලට. අනිත් එකේ පේරන්ට්ස්ලාත් එහෙම ලොකුවට එක කියා කරන්නේ නැහැ. එයාලා ආයෙත් ඒ බබාව ඒකම කරන්න මේ දානවා. ඉතින් මතක් කරන් තියෙන අපසරක් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එකක් බලන කෙනෙක් ඔයා අනිවාර්යෙන් බලන අය හැමෝම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයාලට ජීවිතේ සමහර විට ඔයාලගේ ජීවිතේත් හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් පටන් ගන්න. මොකද අපි යුරෝපයට එන්න තියෙන ක්‍රම සරල දේවල්, ලේසි දේවල් අපි ඔයාලට ඉස්සරහට කියනවා. ඉතින් channel එකට එකතු වෙලා ඉන්න
සමහර විට ඔයා මේ වීඩියෝ එකෙන් ස්ටාර්ට් එක අරගෙන යුරෝප් වලට එන්නත් ඉඩ තියෙනවා. ඔව්. අපි අපේ අත්දැකීම් සේරම දේවල් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය බිම තියෙන චූටි ෆ්ලවර්ස් జాතිය මේ නිකම් අපේ කපුරු මල වගේ මලක් නේද? සාමාන්‍ය සුදු පාට චූටි මලක් කපුරු මල් වගේ මල් జాතියක්. ඒ වගේ මල් වර්ගයක්. ඉතින් අපේ පුතා උඩට ගිහිල්ලා පල්ලෙහාට එන්න එයා චුට්ටක් බයයි. ඒ නිසා අර වාඩි වෙලා තමයි එයා පල්ලෙහාට එන්නේ. වැටෙයි කියලා බයයි. වැටෙයි කියලා. ෆ්ලයිට්ස් යනවා. මොකද අපි ඉන්න තැන ළඟ තමයි මේ එයාපෝට් එක තියෙන්නේ. සිටි සෙන්ටර් එකේ පෝටෝ එයාපෝට් එක. ඉතින් හැම වෙලෙම වගේ ෆ්ලයිට්ස් දකිනවා. ෆ්ලයිට්ස් දකිනවා. ගස්වල කොළ එහෙම දැන් මේ දවස්වල නැහැ නේද? එයාපෝට් එක කියන්නේ ලිස්බන් වල එයාපෝට් එකක් තියෙනවා, පෝටෝ වලක් තියෙනවා. ඊට අමතරව රට පුරාම එයාපෝට්ස් කීපයක්ම තියෙනවා. දැන් ඔය මේ පෝටෝ වලට එන ෆ්ලයිට්ස් තමයි අපි උතනින් දකින්නේ. අතන අපි මේ ඉන්න ගෙදර අපේ ගෙදර උඩිනුත් දැන් ඔය උතන ඔය බීච් එකේ ඉඳලා හරියටම අපේ ගෙවල් හරියෙන් උඩින් තමයි ෆ්ලයිට්ස් ටික යන්නේ එයාපෝට් එකට. ඉතින් ඔතන ඔහම ගියට තව ටිකක් අපේ ගෙවල් හරියට එනකොට තව පාත් වෙනවා. පාත් වෙනවා. ඔතන මහලොකු දුරක් නෑ අපිට කිලෝමීටරයක් විතර තියෙන ඔය පාක් එකට. ඔය සීසයිඩ් එක දිගේම යන මේ බසස් ඔක්කොම ඩබල් ඩෙකර් යන්නේ. හරි ලස්සනයි. අපේ අර නිකම් හිතන්නෝ දෙහිවල පැත්තේ දිගටම බස් එක යනවනේ ගෝල් දක්වා යනකොට මුහුද අයිනේ. අන්න ඒ වගේ ඊට වඩා හරි ලස්සනයි. ඊට වඩා තවත් මුහුදට ළඟ ඉන්නේ ඒක මාරම මේ ලස්සනක් තියෙනවා. දවසක ඒ සයිඩ් එකේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න. බස් රයිඩ් එකේ ඩබල් ඩෙකර් එක මේ උඩ යනකොට අපිට වෙනම view එකක් අපිට පේන්නේ. මොකද උසින් වටපිටාව පේනවනේ. ඒ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් අපි. ඉතින් ওই විදිහට පුතා ගොඩාක් වෙලා පැය 3ක් විතර කොහමද එයා බයිසිකල් පැද්දා එදා. සේෆ්ටි කියන්නේ කිසිම බය වෙන දෙයක් නැහැ. එතන අර මේ මුහුද තිබ්බත් බබාලට ගොඩාක් මේ ගැප් එක තියෙනවා. සේෆ්ටි ගොඩාක්. මේ හරිය අපි අර කිව්වේ මේ පාලම දැක්කද? දැන් ওই වීඩියෝ එක අතරතුර නැවත අපි පාලම පෙන්නනවා. ඉතින් ලොකු බ්‍රිජ් එකක් ඒක. පෝටෝ වල අර මං කිව්වා වගේ ලෑන්ඩ්මාර්ක් එකක් කියන සංකේතයක් සලකුණක් ඒ බ්‍රිජ් එක. ඉතින් ඒ බ්‍රිජ් එක හරහා මේ එනවා විශාල මේ රිවර් එකක්. ඒ රිවර් එක ඇවිල්ලා මුහුදට වැටෙන තැන ඇත්තටම අර මේ මොය කටක් කියන්නේ ඒ වගේ තැනක් තමයි ඔය හරිය. පෝර්තුගල් කියලා කියන්නේ ජීවත් වෙන හොඳම රටක්. ඔයාලා පුළුවන් නම් try කරන්න. අපි ඉතින් මේ දේවල් ඉස්සරහට කියන්නම්. ඔයාලට ගොඩාක් helpful වෙයි අපි දෙන informations වලට. ඒ කියන්නේ මේ living index එකේ සාමාන්‍යයෙන් 4 වෙනියට විතර තියෙන රටක් ලෝකෙම ගත්තාම ඔය දැන් අපි පාක්කයෙන් එළියට යනවා දැන් නේ. ඔව්. ඉතින් සුපර් මාකට් වීඩියෝ එකකුත් ගේන්න ඕනේ කොහොමද මෙහි මිල ගණන් ඒවා මේවා කියලා. දැන් සුපර් මාකට් එකට තමයි යන්නේ මේ. යන්නේ මෙතන පේනනට වඩා තනිකර අපි සුපර් මාකට් මේ වෙනම සුපර් මාකට් චේන් එකක්. ඔව්. මේක ටිකක් එක්ස්පෙන්සිව් බඩ. මේක එක්ස්පෙන්සිව්. ඊට වඩා ගොඩක් අඩුවට තියෙන තැන් තියෙනවා. බබාට මේ කියලා නම් ටික දේවල් කන්න ඕනේ. ඉතින් මේකට වෙනම පේ කරලා අපි අරන් දෙනවා ඇතුළේ යනකොටම
මේ අපි Lollipop shopping එකක් කරන හරි, අතරතුර එයාට chocolate කන්න මොන හරි එකක් අරන් දෙනවා මුලින්ම. නැත්තම් බේරෙන්න බෑ. නැත්තම් දකින්න හැම එකම ඉල්ලනවා. අතන ටිකක් රෆ්ලි ප්‍රයිසස් බලා ගන්න. මීට වඩා ගොඩක් අඩුයි සුපර් මාකට්ස් වර්ග තියෙනවා. ඒ වගේ මීට වඩා ප්‍රයිස් එක ගොඩක් අඩු ඒවා තියෙනවා. ඉතින් මේක සුපර් කෝ එක නේද? සුපර් මාකට් එක. මේ ගොඩක්ම යූස් වෙන්නේ මේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් අතර ලොකු ගාණක් වෙන්නේ නැහැ මේ. ඔව්. අඩුයි. ඩීප් ෆ්‍රයි වගේ මොනවද එහෙම කරන දේවල් වල වගේ තමයි සන්ෆ්ලවර් ඔයිල් එකක් මොකක් කරේම යූස් වෙන්නේ. මේ කොකනට් ඔයිල්ස් නම් පොල් තෙල් හොයන්නේ නැහැ මේ. නෑ මෙහෙ නෑ. ඉතින් ගොඩාක් එළවලු වර්ග නම් ලොකු වෙරයිටි එකක් නැහැ. හැබැයි මීට්ස් වර්ග ඒවා නම් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඔය තියෙන්නේ කරවල. මේ තියෙන්නේ පෝර්චුගල් වල කරවල. ලොකු ගණන් ඉතින්. ඔව් ගොඩාක් එක්ස්පෙන්සිව්. බලන්නකෝ යොතන මේ තියෙන්නේ සී ෆුඩ්ස්. සී ෆුඩ්ස්. මාළු කිව්වොත් එහෙම මාළු එහෙම ලොකු වෙරයිටිස් ප්‍රමාණයක්වත් මාළු එහෙම නැහැ ඇත්තට. නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ මාළු. මීට්ස් පැත්ත නම් ලොකු මේ රේන්ජ් එකක් තියෙනවා. ඔය තියෙන සැමන් වර්ග සැමන් තින් මාළු. එහෙමත් ඔව් ඒ කියන්නේ අපේ රටේ වගේ එහෙම ඒව නෙමෙයි අර යාලා සලාඩ්ස් වලට වගේ නම් එහෙම යූස් කරන ඒවා ready අයිටම් made එකක් වගේ ඒක. මීට් සෙක්ෂන් එක. ප්‍රයිසස් ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් මේ හැම ප්‍රොඩක්ට් එකකම මේ කිලෝ වයිස් යනවා නම් අනිවාර්යෙන් කිලෝ එකක මිල කීයද කියලා ගහලා තියෙනවා සහ ඒකේ මේකේ තියෙන ග්‍රෑම් ප්‍රමාණය. කොච්චරක් තියෙනවද ඒ යුනිට් එකේ ප්‍රයිස් එක කීයද ඒ ඔක්කොම ටික තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔය තියෙන්නේ වයින් ඒව නේද? ඔව්. ෂැම්පේන්. වයින් වර්ග ඉතින් වයින් කල්චර් ගත්තාම ලෝකේ හොඳම වයින් කල්චර් එකක් තියෙන රටක් තමයි පෝර්චුගල් කියන්නේ. සුපිරිම වයින් තියෙනවා. ඉතින් සාමාන්‍ය යූරෝ 1.1මාරයි ලොකු ඒරියා එකක් ඒකටම වෙන් වෙලා වෙන තියෙනවා. හැම සුපර් මාකට් එකකම විශාල ඒරියා එකක් තියෙනවා මේ රැක්ස් පුරවලා වයින්. ඔය තියෙන තනිකර වයින්. මේ ලොකු ගණන් වෙන්නේ නැහැ නෑ නේද? නෑ නෑ. කියන්නේ සාමාන්‍ය මම ලංකාවේ මුදලින් කිව්ව සාම රුපියල් 500කට 600කට වගේ හොඳ වයින් බෝතලයක් ගන්න පුළුවන්. ලීටරේ ඒ වගේ නේද? නෑ බෝතලේ මිලිලිටර් 750 ඔව්. ගන්න පුළුවන් මේ වගේ මිල. ඒ වගේ මිලේ සිට ඉහළට තියෙනවා. සාමාන්‍ය ඉතින් සැර 12ක් 14ක් වගේ තියෙන වයින් බෝතලයක් සාමාන්‍යයෙන් රුපියල් 500ට 600ට හොඳ රෙඩ් වයින් එකක් ගන්න පුළුවන්. පුළුවන්. ඔන්න ඉතින් උතනට ආවට පස්සේ පුතාගෙන් බේරෙන්න බෑ මොනවා හරි එකක් උස්සගෙන යනවාම තමයි. ඔය තියෙන්නේ පාන් වර්ග. සාමාන්‍යයෙන් පාන් චුට්ටක් මේ ගණන් නේද? එහෙමමත් ලොකු ගණනක් නැහැ. සෑන්ඩ්විච් කියන්නේ ඒව ගණන්. ගණන්. එක ගණන් මෙහි අර තියෙනවා මේ අපේ අර කිඹුල බනිස් එක වගේ සාමාන්‍යයෙන් අඩි ඊට වඩා අඩි 3ක් විතර දිග මහත නැති පටිය වගේ පාන් ගෙඩියක්. ඒක යූරෝ 49. චීස් වර්ග ඩේරි ග්‍රෑම් 200ක් බරයි. ගොඩක් තියෙනවා. පාන් එක. ඔව්නේ. චීසස් ගොඩාක් තියෙනවා. ඔන්න බලන්න බයික් එකක්. ඒ සීතල තමයි අද්දේ කවර් කරලා තියෙන්නේ ඉතින්. නැත්තර ඒක හොඳ අයිඩියා එකක්. ඉතින් V3 YouTube channel එක ඉතින් subscribe කරන්න අලුත් වීඩියෝ අපි හම්බ වෙමු. එහෙනම් ඉතින් like කරන share කරන යාළුවොත් එක්කත් බෙදා ගන්න වීඩියෝ එක. අනිවාර්යෙන් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න.